ආයිබෝන් කමෙන්ට් එකකට උත්තර දීලම වැඩේ පටන් ගමු. ලැම්බර්ට් B2K කියලා පුද්ගලයෙක් ඊයේ ප්‍රෝග්‍රෑම් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පහුගිය පාලකයින් ඉන්දියාවට බලශක්තිය ලබා දීමට උත්සුක වූ අයයි. පසුගිය පාලකයින් නිශ්ශබ්දව සිටිද්දී ඇයි ඔබ විතරක් තප්පුලන්නේ? තප්පුලන්නේ ඇයි කියලා අපි කියන්නේ. අපි විදේශ ආයෝජන සම්බන්ධව එපා අපිට කරගන්න පුළුවන් කියන මතයේ ඉන්න අය නෙමෙයි. අපි දන්නවා රටකට විදේශ ආයෝජන ඕන. හැබැයි ඒක ගහන ඇග්‍රීමන්ට් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ගැන අපි කල්පනා කරනවා. අපි දන්නවා ශැන්ග්‍රීලා ප්‍රොජෙක්ට් එක, පෝර්ට් සිටි එක, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, අධිවේගී මාර්ග මේ හැම දෙයක්ම ආවට මේ ආණ්ඩුව ගැහුවා වගේ ඊනියා අවබෝධතා ගිවිසුම් ඒ කට්ටිය ගැහුවේ නැහැ. උදාහරණයකට හම්බන්තොට වරාය චීනට දෙද්දිත් මේ තරම් බරපතල ගිවිසුමක් ඒක තුල තිබ්බේ නැහැ. ඔබ හදාarලා බලන්න. මේ ගිවිසුම් වලින් වෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයින්ගේ ස්වාධීනත්වය, සෛරීත්වය, මේ රටේ මිනිසුන්ගේ සාරය අඩු කරලා ඒවා උකහාගෙන ඒවා හූරගෙන ඉන්දියාවේ නිල ප්‍රාන්තයක් නොවි නොනිල ප්‍රාන්තයක් කරන්න යන සූක්ෂම ගමනක් කියන එක ගිවිසුම් සම්බන්ධ පරණ වැඩසටහන් දෙකේදීම අපි ඉදිරිපත් කරලා පෙන්වුවා. මේ වැඩේ තනිකරම අඛණ්ඩ ಭಾರತ್ කියන ප්‍රොජෙක්ට් එකේ ඒ කාලේ තිබ්බ ಭಾರತය කියන concept එක යලි නිර්මාණය කිරීම ප්‍රොජෙක්ට් එකේ තවත් එක් දිගුවක්. අපි ಭಾರತයේ හිටියේ නැහැ. නමුත් මේක නොනිල වශයෙන් ඇඳගන්න. අනික හැම රටක්ම ಭಾರතයත් එක්ක ගොඩබිමින් සම්බන්ධයි. අපි විතරයි සම්බන්ධ නැත්තේ. ඒ ගොඩබිමින් සම්බන්ධ කිරීමක් කරාට පස්සේ මේක සිද්ධ වෙන ආකාරය ගැන අපිට වඩා හොඳට දේශපාලන විශ්ලේෂකයන් ඉතාම ලස්සනට කියනවා. ඒ වගේම ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ අපි බටලන්න ගැන කතාවේදී කිව්වා ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කොහොමද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරේ කියලා. ඉන්දියානු හමුදා ආපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කිව්වේ අවසන් ඉන්දිය සෙබලාගේ බඩවැලින් අවසන් දේශද්‍රෝහියා එල්ලා මරණතුරු මේ සටන අකණ්ඩව ගෙනියනවා කියලා. ඒ වගේ බරපතල ප්‍රකාශ කරේ. දැන් ඔය ගෝරනාඩු කරන්න එපා කියලා කිව්වට ඒ වගේ ගෝරනාඩු තමයි ඒ කාලේ කරේ. ඒ නිසා මේ ගිවිසුම් ඇතුලේ තියෙන භයානකකම් අපි හැම වෙලාවෙම එළියට දාන්න කටයුතු කරා. ඒ නිසා තමයි අපි විතරක් තප්පුලන්නේ. අපි නෙමෙයි. මං විතරක් තප්පුලන්නේ. අපි එහෙම හිතමුකෝ. තප්පුලනවා කියන වචනේ ගොනාට පාවිච්චි කරාට මම ගොනා වුණත් හරකා වුණත් බූරුවා වුණත් වෙන මොන මල් මෝඩයා වුණත් මට තියෙනවා මේ රට ගැන කැක්කුමක්. ඒ නිසා තප්පුලනවා නෙමෙයි මොන වචනේ පාවිච්චි කරත් අපි මේ කතාව නවත්තන්නේ නැහැ. ඒ වගේම මේ ගිවිසුම් එළියට දානකත් එක්කම අපේ වැඩසටහන් සම්බන්ධව ප්‍රබල කටයුත්තක් සිද්ධ වුණා. අපිට නිරීක්ෂණය වෙනවා. සාමාන්‍ය වෙනදට වඩා views අඩු වෙනවා, reports සෑහෙන ප්‍රමාණයක් වදිනවා. ඒවා අපීල් කරලා ගොඩ දා ගන්න වෙලාවල් සෑහෙන වැඩි. ඒ වගේම කමෙන්ට් කරන අයට මාලිමාවේ හිතවත්තු විසින් කුණුහරුපෙන් බණින ප්‍රවණතාවයක් මේ පහුගිය වැඩසටහන් දෙකේ තුනේ ඉඳලා ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මගෙන් පරිගන්න කරගන්න. හැබැයි මේවා දිහා බලලා ඒ කමෙන්ට් වලින් මොනවා හරි කියන මිනිස්සුන්ට ඔය වගේ තුට්ටු දෙකේ වැඩ දෙකේ පන්තියේ වැඩ අනුර දිසානායක මොඩල් වැඩ කරන්න යන්න එපා. හරිද? ඔයාලගේ ලොක්කා වුණාට කමන්නේ. එයාගෙත් නරක පුරුදු ඔයාලා පුරුදු වෙන්න එපා. කෙහෙලිය ගෙනාවු බෙහෙත ආපහු භාවිතයට අවසර දීලා නේද? ඉමුනොග්ලොබියුලින් කියන ඖෂධය ඉතාමත්ම ආందోලනාත්මක කතාවක් නිර්මාණය කරා. කෙහෙලිය රබුක්කල්ල හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා මාස ගාණක්. දිගින් දිගටම ප්‍රවෘත්තිමය වුණා ඒකට. හැබැයි දැන් ඒ ඖෂධය නැවත රටට ගේන්න අවසර ලබා දීලා තියෙනවා. දැන් කවුද වැරදි? කෙහෙලියද නැත්නම් ඉන්දියාවේ කීම අහලා නැවතත් මේ බෙහෙත ලංකාවට ගේන්න අවසරය ලබා දුන්නු අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නලින්ද ජයතිස්ස ප්‍රමුඛ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුද? මේවා හරි අමුතු පහේ තීරණ. ඊයේ Facebook post එකක් මම දැක්කා නලින් නිලංකගේ මාලිමාව ගේන්න සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්තම බරක් ඇද්ද පුද්ගලයෙක්. ඔහු දාලා තියෙනවා දරණියකල සභාපතිත්වයේ මාලිමාවට උපසභාපතිත්වයේ පොහොට්ටුවට ගියා. අපිට දැනෙනවා නිලංක ඔයාලට දැනෙන වේදනාව. අපි කිව්වා එයාලත් මේ වගේම තමයි. හැබැයි ඊට වඩා අන්තයි කියලා. ඔයාලා ඇහුවේ නැහැ. දැන් වෙන්නේ ඒක තමයි. බලය පිහිටව ගන්න ඕනහම හොරු කියලා දෙයක් නැහැ පුතා. එයාලා ඔක්කොම යාළුවෝ. ඒ වගේම ඊයේ 31 වෙනිදා රෑ අද පළවෙනිදා තෙල් මිල අඩුුනේ නෑ නේද? ඇයි තෙල් මිල අඩුුන්නේ නැත්තේ? ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිද? නෑ එහෙම එකක් නෙවෙයි. ඡන්ද ඉවරයි. දැන් ඔයාලව සතුටු කරන්න හේතුවක් නෑ. ඒ හින්දා ආණ්ඩුව හිතන්නේ නැති කාංචනගේ සාක්කුවට යන කොමිස් මුදල තවදුරටත් ඔන්න ඔහේ යන්න දෙනවා අපි පාඩුවේ ඉන්නවා කියලා. එහෙමනේ. අර තෙල් මිල අඩු කරගන්න උඩ දාගෙන කතර ගහපු මුළු රටම මාලිමාවට කියලා ගහගෙන ගිය ත්‍රිවිල් දැන් පාඩුවේ සද්ද වහලා ඉන්න ඕන හොඳේ. ඒවා එහෙම තමයි.
2025 අප්‍රේල් 5 වෙනිදා නරේන්ද්‍ර සිං මෝදි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ලංකාවට ආපු වෙලාවේ අපේ රට ඉන්දියාවත් එක්ක ගිවිසුම් 7ක් අත්සන් කරා. ඒ ගිවිසුම් 7න් ගිවිසුම් දෙකක්ම අපි වගන්තිත් එක්කම කතා කරා. 124 වෙනි දිගහැරුමෙන් අපි ආරක්ෂක ගිවිසුම මේ රටට අහිතකර විදිහට බලපාන්නේ කොහොමද කියන කාරණේ ගැන වගන්තිය කතා කරා ඔබට මතකයි. ඊයේ දාපු 127 වෙනි වැඩසටහනින් බලශක්ති හොමාරුව පිළිබඳ ගිවිසුම අපි වගන්තිය සාකච්ඡා කරා. ඒ දෙකේම තියෙන රටට අහිතකර තත්ත්වයන් ඊටාම පුළුල්ව සාක්ෂි සාධක එක්ක අපි සාකච්ඡා කරන්න කටයුතු කරා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටවල් තුනක් එක්ක එකතු වෙලා ගහපු ත්‍රිකුණාමලේ එනර්ජි හබ් එක. ඒ කියන්නේ ත්‍රිකුණාමල බලශක්ති කේන්ද්‍රය නිර්මාණය කිරීම සම්බන්ධව ඉන්දියාව, එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර බලපවත්වපු ගිවිසුම පිළිබඳව වගන්තිය කතා කරන්න. අපිට තේරෙන විදිහට අපි ඒක සිංහල පරිවර්තනය ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා අද. SL Leaders channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. පහලින් තියෙනවා අපේ WhatsApp දුරකථන අංක, Facebook page, මගේ Facebook පුද්ගලික profile එක, WhatsApp groups, WhatsApp channels, රටවෙන අපි Facebook page එකේ link එක මේ සියලු දේවල් එක්ක එකතු වෙලා ඔබේ අදහස් සහ යෝජනා අපිත් එක්ක බෙදා හදා ගන්න කටයුතු කරන්න. ඒ නිසා ඒ තුලින් අපි මේ කරන අතීතයේ වර්තමානයේ එකට ගැට ගහලා අනාගතය හා යා කරන දේශපාලන සංවාදය අභියගේ හැල්ල වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා ඉතාම ගෞරවයෙන් අපි ඔබට ආරාධනා කරනවා. අපි අද යමු මේ ත්‍රිකුණාමලේ එනර්ජි හබ් එක ගැන ගිවිසුම සමාලෝචනය කරන්න. මේ ගිවිසුම අත්සන් කරන්නේ රටවල් තුනක් වෙනුවෙන් පාර්ශව තුනක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය මංජුල උදයන්ග හේමපාල මහත්මයා අත්සන් කරනවා. ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති සන්තෝෂ් ජා මහත්මයා විසින් මේකට අත්සන් කරනවා. ඒ වගේම එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ තානාපති කලීඩ් නසර් අල් අමේරි විසින් අත්සන් තබනවා. මේ ගිවිසුම අර කලින් ගිවිසුම් දෙකට වඩා වෙනස්. මේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය කියන බලපුලුවන්කාර රටක් මේක ඇතුළේ ඉන්න හින්දා ඉන්දියාවේ අර කලින් ව්‍යාපෘති දෙකේ තිබ්බ පොලිස් පාට්, ඍජු පොලිස් පාට් තිබ්බනේ. එහෙම කරන්න බෑ. මෙහෙම කරන්න ඕන. එහෙම කරන්න බෑ. මෙහෙම කරන්න ඕන කියලා ඒව සෑහෙන අඩුයි. හැබැයි කොලේ වහගෙන ලස්සනට ඒ වාක්‍ය වෙන වෙන තැන් වලින් දාලා තියෙන බව තැන් වලින් පේනවා. අපි ඒවා එකින් එක කියලා දෙන්න. මේ ගිවිසුම ගැන කතා කරද්දී ද්විපාර්ශ්වික තෙල්නල එලීමක් තමයි සිද්ධ වෙන්නේ ඉන්දියාවේ ඉඳන් ලංකාවට. හැබැයි ටිකක් කල් යන ප්‍රොජෙක්ට් එකක්. මුළු ලෝකෙම සුනිත්ත බලශක්තිය එහෙම නැත්නම් පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කරද්දී අපි තාමත් තෙල් වලින් අවශ්‍ය කටයුතු කරන මට්ටමේ බිලියන ගණන් වියදම් කරන ප්‍රොජෙක්ට් හදන රටක් බවට පත් වෙලා තියෙනවා. මේක ඉන්දියාවේ කරන්න බැරි තැනක් නෙමෙයි. අපි දන්නවා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි තමයි මෙයාලගේ කෑදර කෑම වේල. ඒක ගන්න තමයි මේ තියෙන දග ඔක්කොම දාන්නේ. මේ ගිවිසුම අවුරුදු කීයක් බලපැවැත්වෙනවද මේ වැඩේ පටන් ගත්තට පස්සේ ඒ ගැන කිසිදු සඳහනක් නැහැ. අපිට හම්බ වුණේ නැහැ. එහෙම තැනක් තියෙනවා නම් කවුරු හරි අපිව දැනුවත් කරන්න. අපි යමු මේකේ වගන්තිය. අපි කිව්වා මේක රටවල් තුනක් අතර කියලා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය. බලශක්ති අමාත්‍යාංශය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිමෝචන අමාත්‍යාංශය ඉන්දියාවේ නියෝජනය කරනවා ඉන්දියානු රජය. ඒ වගේම එක්සත් අරාබි රාජ්‍ය නියෝජනය කරන්නේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ආයෝජන අමාත්‍යාංශය, මිනිස්ට්‍රි ඔෆ් ඉන්වෙස්ට්මන්ට්. මේකේ ප්‍රමුඛ කාර්යයන් විදිහට සටහන් කරන දේවල් තමයි රටවල් තුන අතර සමීප සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් වැඩිවන බලශක්ති අභියෝගතා වලට මුහුණ දීම සඳහා විවිධ ක්ෂේත්‍රවල ඔවුන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයේ බලපෑම සිහිපත් කිරීම වගේ කාරණා කීපයක් සටහන් වෙලා තියෙනවා. හැබැයි මේකේ තව එකක් තියෙනවා. ඛනිජ තෙල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ඔවුන්ගේ අන්‍යෝන්‍ය වාසියට හේතු වන බව ඒත්තු ගැනීම ඊළඟට තමයි බලලා මල්ලෙන් එළියට පනින්නේ. ශ්‍රී ලංකාවේ බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගබඩාව සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා බහු නිෂ්පාදන නල මාර්ග ව්‍යාපෘතියේ විභවය සටහන් කිරීම. මතකද මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අරගෙන වෙනත් ආණ්ඩුවක් ආයෝජනයක් ගේන්න හදද්දි ලංකාවට ජනතා විමුක්ති පෙරමුණ පාරට බැහැලා කරපු උද්ඝෝෂණවල තරම කියපු කතා මතකද? අපිට ඔය එකින් එක දාන්න පුළුවන්. නමුත් මේ වැඩසටහන සාමාන්‍යයෙන් දිගින්ද මම දාන්නේ නැත්තේ
අපි වෙන වෙලාවක ඒ ගැන කතා කරමු. ඒ තෙල් ටැංකිය වලට අත තියන්න දුන්නේ නැහැ. 2004 දී රනිල් වික්‍රමසිංහ IOC එක ගේන වෙලාවේ මොනවද නොකියුවේ කියලා හිතන්න. ඊට පස්සේ සයිනොපැක් එක එනකොට වෙනත් කම්පියුටර්ස්ලා එනකොට ඒ තෙල් ටැංකි දෙන එකට විරුද්ධව මොන තරම් කෑ ගැහුවද කියලා බලන්න. අනික් අයගේ කකුලෙන් කොච්චර ඇද්දද කියලා බලන්න. දැන් මේ ගිවිසුම කියව නැද්ද ඔයාලට තේරෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට දැන් මොකද්ද වෙන්නේ කියලා. අහගෙන ඉන්න. මේකේ ආටිකල් 1 එක පළවෙනි වගන්තියේ තියෙන්නේ සහයෝගීතාවයේ විෂයපතය. මම මේක පිටු 16කින් යුක්ත ඇග්‍රීමන්ට් එකක්. ඒ නිසා සාමාන්‍ය විදිහට කියවගෙන යන්නම් වැදගත් කාරණා ටික විතරක්. මොකද ඔක්කොම කියවන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යන වැඩසටහනක්. අර මම නොකියවනේ වගේ එච්චර ලොකු ප්‍රශ්න නැහැ. සාමාන්‍ය දේවල් තමයි තියෙන්නේ. නමුත් මේ ස්ක්‍රීන් එකෙන් පිටිපස්සේ වැටෙන තැන්වල සම්පූර්ණ ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඇග්‍රීමන්ට් එක ඕන කෙනෙකුට අපිට WhatsApp මැසේජ් එකක් දාන්න අපි එවන්නම්. මොකද ඒවත් අපිට WhatsApp වලින් ආපු දේවල්. මේ ලොකුවට තැන් වලින් හොයාගත්ත දේවල් නෙමෙයි. එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා දිව මම දැක්කා මූව CID ගෙනියන්න ඕන ඔබට කොහොමද මේ තොරතුරු ලැබෙන්නේ කියලා. මට නෙමෙයි. දැන් මේ වෙද්දි මේ සම්බන්ධව උනන්දු හැම දිනාටම මේ පිටපත් ටික ගිහිල්ලා තියෙනවා. ආටිකල් 1 එකේ 1.1 පාර්ශවයන් පහසුදහන් ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කරයි. බලන්නකො මෙන්න මේ වාක්‍ය 1.1 වල පළවෙනි එක. සියලු පාර්ශවයන්ගේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ මූලධර්ම වලට ගරු කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ම ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීම. අර කලින් ඇග්‍රීමන්ට් දෙකේම මේ වගේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය තිබ්බේ නේද? දැන් අර එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ආපු හින්දා ඒ සෙල්ලම් බෑ මහත්තු එයාලත් එක්ක ටක් ගාලා මේවා මේ රටවල් වලට බලපෑම් වෙන්නේ නැහැ කියලා දඩ බඩ ගාලා පළවෙනි වාක්‍යෙම කියලා දැම්මා. මාර ටැක්ටික්ස් තියෙන්නේ නේ. තව ඉස්සරහට යද්දි මේක හොද හොද සෙල්ලම් එළියට එනවා. ඊට පස්සේ අපි යමු මේ 1.1 වෙනි එකට. වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයපතය තුල ආවරණය වන ක්‍රියාකාරකම් සිදු කිරීමට ඔවුන්ගේ අදාළ නම් කරන ලද ආයතන වලට බලයලත් ආයතන වලට බලය පැවරීම. මේක ඉන්දියාව විසින් IOCL එකට බලය පවරලා තියෙනවා. ශ්‍රී ලංකාව විසින් CPC එකට බලය පවරලා තියෙනවා. එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය විසින් AB Port PJC group එකට බලය පවරලා තියෙනවා. ඒ බලයලත් ආයතන ලෙස මේවා නම් කරාට පසුව ඔවුන්ගේ රජයන් වෙනුවෙන් බලයලත් ආයතනය ලෙස කටයුතු කිරීමට සියලුම පාර්ශවයන්ට තම රටවල සංස්ථාගත කර ඇති වෙනත් ආයතනයක් නම් කිරීමට හැකියාව ඇත. දැන් මේ රජයේ ආයතන නම් කරාට පස්සේ ඕන්නම් එයාලගේ රටවල් වල ස්ථාපිත කරලා තියෙන පුද්ගලික ආයතන හරි නම් කරන්න පුළුවන්. ඒවත් පස්සේ වෙන දේවල්. අක්කා පෙන්නනවා නංගි දෙන්න ඉඩ තියෙනවා. චීනේ සයිනොපෙක් එනකොට ඉන්දියාව ඒකට තරකාරී විදිහට ඉන්දියානු සමාගමක් ලංකාවට ඔබන්න පුළුවන්. මම මේ කියන වාක්‍ය ඉස්සරහා එක කාරණයකදී ආයේ කියන්න වෙනවා. අන්න ඒ වෙලාවේ මම මේ දෙක ආපහු එකතු කරලා ලෑස්ති කරලා දෙන්න. 1.3 මෙම අවබෝධතා ගිවිසුම යටතේ විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පාර්ශවයන්ට අන්‍යෝන්‍ය වශයෙන් සුදුසුයයි හැගෙන පරිදි අවබෝධතා ගිවිසුම් වලට එළඹිය හැක. කියන්නේ මේක තියෙනකොට ඉන්දියාවයි UAE එකයි වෙනම අවබෝධතා ගිවිසුම් වලට එන්න පුළුවන් නේ. ලංකාවටයි ඉන්දියාවටයි වෙනම එකකට එන්න පුළුවන්. ලංකාවටයි UAE එකටයි වෙනම එකකට එන්න පුළුවන්. හැබැයි ලංකාව කියන්නේ මෙතන තියෙන බරින් අඩුම රාජ්‍ය. මේක පටන් ගත්තට පස්සේ මේකට අදාළ විවිධ ක්‍රියාකාරකම් මොන ක්‍රියාකාරකම්ද කියලා නෑ. විවිධ ක්‍රියාකාරකම් කියන්නේ ඕනෑම ක්‍රියාකාරකමක් අදාළයයි කියලා නිර්වචනය කරලා ඒහා සම්බන්ධව තවත් ගිවිසුම් වලට මේ රටවල් ටිකට ගිවිසුම් වලට ලැබෙන්න පුළුවන්. බරපතල කතාව තියෙන්නේ මේක මත පදනම් කරගෙන ඉන්දියාවයි UAE එකයි එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයි ගිවිසුමකට එළඹුණොත් කුමක් වෙයිද මේ රටට? හිතලා බලන්නකෝ. මොකක් වෙයිද කියලා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි වගන්තියේ ආටිකල් 2 එකේ 3 වෙනි වගන්තිය. කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ත්‍රිකුණාමූල ටැංකි පර්යන්තය ටැංකි 85ක් ඉහළ කොටසේ ටැංකි පර්යන්තය සඳහා අනුබද්ධ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට සහ අවශ්‍ය විටක සංවර්ධනය කිරීමට දෙක ගෙවේ. දැන් තමයි අර හරියටම ආදරය කරන්නේ මොකේටද කියලා ගොනා හැරෙන්නේ මොන කෙහෙල් පැලයටද කියලා තේරෙන්නේ ඔන්න ඔය වෙලාවට. මේ ඔක්කොම කරන්නේ ඒ තෙල් ටැංකි ටික තමන්ගේ යටතට ගන්න තමයි. එතන තමයි ආසියාවේ වැඩිම තෙල් ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන් පර්යන්තයක් විදිහට තියෙන්නේ. මේකේ බරපතල කතා තව පස්සට එන්නේ. ඊට පස්සේ 2.1.4 පිරිපහදුවක් සංවර්ධනය කිරීමේ විභවය ගවේෂණය කිරීම පිළිබඳ සාකච්ඡාවලද මේ පාර්ශවයන් නිරත වනු ඇත. ඔන්න ත්‍රිකුණාමලෙත් පිරිපහදුවක් හැදෙනවා. චීනෙන් හම්බන්තොට හදනවා කිව්වා විතරයි ඉන්දියාවෙනුත් පිරිපහදුවක් හදනවා. මතකනේ?
මේ ආණ්ඩුවටමනේ චීනේ පොරොන්දුනේ සයිනෝපැක් එකෙන් හම්බන්තොට වරාය ආශ්‍රිතව පිළිපහදුවක් හදනවා කියලා. අපි ඒ කාලෙත් කිව්වනේ පිළිපහදුව එතනට ගැලපෙන්නේ නැහැ. මොකද හම්බන්තොට හැමදාමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉවර වෙලත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පිළිපහදුව ගෙනාවේ නැත්තේ හම්බන්තොට ඩෙවලොප් කරේම ග්‍රීන් සිටි කියන කන්සෙප්ට් එකත් එක්ක. හරිත නගරයක් කියන කන්සෙප්ට් එකත් එක්ක. හරිත නගරයකට පිළිපහදුවක් එන්නේ නැහැ. නමුත් මෙයාලා ගිහිල්ලා පොරොන්දු වෙලා ආවනේ. එතන පිහිටවද්දි ඔන්න මේකෙන් තවත් පිළිපහදුවක් ගේන්න ලෑස්ති ත්‍රිකුණාමලයට. අර අලි මොනාද කරද්දි අපිට මොනාද වෙයි කියලා වතුරු කිව්වා වගේ වැඩක් තමයි වෙන්න යන්නේ කියන එක තමයි අපිට පේන්නේ. 2-4 ද්විමාර්ග නල මාර්ගය හරහා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේදී ඉන්දියානු ආයතන වලට ශ්‍රී ලංකාවේ පිහිටි උත්පාදන පහසුකම් වලින් රජය හෝ රජය විසින් නම් කරන ලද ශ්‍රී ලංකා ආයතනය හරහා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කළ හැකිය. උත්පාදන සමාගම ඍජුව හෝ වක්‍රව කිසිදු ස්වභාවික පුද්ගලයෙකුට හෝ ආයතනයකට අයත් නොවන අතර එහි ඵලදායී පාලනය හෝ අරමුදල් ප්‍රභවය හෝ ප්‍රතිලාභී හිමිකරුගේ පදිංචිය ඉන්දියාව ගොඩබිම් මායිමක් බෙදා ගන්නා තුන්වන රටක පුරවැසියෙකු හෝ ආයතනයක් වෙන්න ඕන කියලා තියෙනවා. ලංකාව ඉන්දියාවත් එක්ක ගොඩබිම් මායිමක් බෙදා ගන්නවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම හම්බ වෙනවා. මෙම අවශ්‍යතාවය වෙනස් කිරීම ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් අමාත්‍යාංශයේ සහ ඉන්දියානු ජනරජයේ විදේශ අමාත්‍යාංශයේ පූර්ණ ලිඛිත එකගතාවයට යටත් වේ. අපිට අදාළ නැහැ. ඉන්දියාව තමයි වැඩේ කරන්නේ. ඉන්දියාවට තමයි බලය තියෙන්නේ. ඒ නිසා අපිට අත ගන්න බෑ මේ වැඩේට. තෙල් ආනයනය කිරීම සම්බන්ධව. ආටිකල් 3 එකේ 3.1 වගන්තිය. ඒකේ තියෙනවා මේ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න සඳහා මේ ආයතන තුනම එකතු කරමින් ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් විදිහට ආයතනයක් පිහිට වෙනවා. ඒක ජොයින්ට් වෙච්චර් කම්පැනි කියලා. ඒකාබද්ධ ව්‍යාපාරයක්. මෙතනින් එහාට මේ ගිවිසුමේ මේක සඳහන් වෙන්නේ JV කම්පැනි කියලා. JV කම්පැනි එකට තමයි මේ බලය තියෙන්නේ කියලා සටහන් වෙනවා. 4 වෙනි වගන්තියේ 5 වෙනි වාක්‍යය බලන්න. ව්‍යාපෘති පිරිවැයට අදාළව බලයලත් ආයතන 3 සමාන ප්‍රමාණ වලින් කොටස් වශයෙන් දායක විය යුතුය. ඒකේ තේරුම අපිට තේරෙන විදිහට නම් මහත්තයෝ මේක ආයෝජනයක් නෙමෙයි. රටවල් 3ක් එනවා ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ 3 බෙදාගෙන සල්ලි දෙනවා. අපේ කොටසට සමහරවිට ඉන්දියාවෙන් ණයකුත් දෙයි. එතකොට ඉන්දියාවට තෙලුත් දීලා ණයක් ගෙවන සීන් එකක් තමයි මේ යන්නේ. මේ වගේ මේසා විශාල ව්‍යාපෘතියකට ඉන්වෙස්ට් කරන්න CPC එකට සල්ලි නැහැ කියන කාරණේ ඕනම මොන්ටිසෝරි ළමයෙක් මේ රටේ දන්නවා. එතකොට මේකට සල්ලි හොයාගන්න වෙනවා. සල්ලි හොයාගන්න ඕන වුණාම මේ සමාන කොටස් වශයෙන් දායක වෙනවා කියලා කියපුවාම මේ අර්ථකථන වැරදි නම් රජය අපිට කියන්න මේවා වැරදි ඒවා එහෙම නෙමෙයි වෙන්නේ වෙන විදියකට කියන. සමාන කොටස් වශයෙන් දුන්නට පස්සේ අපේ කොටස ගෙවන්න නැතු වුණාම ඉන්දියාවෙන් ටක් ගාලා කතා කරලා ණයක් දීලා ඒ ණයක් ගෙවපන්කෝ මේක ඉවරනකම් කියපුවාම අපිට තියෙන්නේ ඒ ව්‍යාපෘතින ආදායමෙන් ඒ කොටසත් ණයක් සහ පොලියක් එක්ක ඉන්දියාවට දෙන්න තමයි. සිංහල තේරෙන ඕන කෙනෙකුට මේ කතාව තේරෙනවනේ. හරිම ෂෝක්නේ. රටට මාර වාසියක් නේ ගේන්න හදන්නේ නේද? ඉතින් ඊට ලේසියිනේ ඒ කොටස් දෙක අපි ණය අරගෙන මේක හදලා ණය ටික ගෙවන ආදායම ගන්නක විතර කරාන. මේ ජොයින්ට් වෙන්චර් එකක් ඕනද? ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඕනද? එහෙම කරන්න. මරු ගිවිසුම් මේවා. පස්වෙනි කාරණේ ටිකක් හොද කාරණයක්. ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් මේ රටවල් තුනේම මේ ආයතන තුනේම නියෝජිතයෝ දාලා කරන්න අවශ්‍යයි කියලා සටහන් වෙනවා. මම අර කිව්වේ ඩුබායි රාජ්‍ය මේකට මැදිහත් වුණත් එක්කම සාමාන්‍ය විදිහේ අන්තර්ජාතික ගිවිසුමක් විදිහට මේක හැඩගැහිලා තිනවා කියලා. ඒව තමයි මේ ඩුබායි රාජ්‍ය මේකට ආපු හින්දා ආපු ධනාත්මක ලක්ෂණ. ඒ කියන්නේ ජොයින්ට් මොනිටරින් කමිටි එකක් දාලා තියෙනවා මේ ව්‍යාපෘති අධීක්ෂණය කරන්න. 6 වෙනි වාක්‍යයේ තියෙන්නේ ටයිම් ලයින් එක ව්‍යාපෘති කාලය පිළිබඳ අදාළ විස්තර. මාස 36ක් ඇතුළත මේ ව්‍යාපෘතිය ඉවර කරන්න ඕන කියලා ගිවිසුමේ සඳහන් වෙනවා. හැබැයි යටින් මේ ටයිම් ලයින් වලට අදාළ නැති කතාවකුත් ලාවට සටහන් වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ රජයෙන් හෝ එහි බලයලත් ආයතනය වන CPC සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඒ කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් පිරවීම ගබඩා කිරීම වගේ දේවල් වලට තාප්ප සහිත ඉඩම් ලබාගත හැකිය කියන. දැන් මේ අර තියෙන ප්‍රෙමිසස් එකට අමතරව තවත් ඉඩම් අවශ්‍ය වුණොත් CPC එක ලෑස්තිලා ඉන්න ඕන තාප්පත් ගහලා ඉඩමක් දෙන්න. මේ ඉඩම් වල වටිනාකමුත් අර සමාන කොටස් වශයෙන්
දාන එකෙන් අඩු කරගන්න. නැත්තම් කොටස් වශයෙන් උත් දීලා ඉඩමක් දෙන්න වෙයි හොදේ. ඔන්න කලින් කියලා තියෙන්නේ. දැන් එනවා මරු වාක්‍ය දෙයක්. 7 වෙනි ආටිකල් එකේ 5 වෙනි වාක්‍යය කියවලා බලන්නකෝ. ශ්‍රී ලංකාවේ භූමිය තුල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සහ පසුව ක්‍රියාත්මක කිරීමේදී සහ නඩත්තු කිරීමේදී නල මාර්ග පිරිස් සහ ඉදිකිරීම උපකරණ සඳහා ආරක්ෂාව සැපීම. අපි ආරක්ෂාව සපයන්න ඕන. හැබැයි මේකේ නෑ ඉන්දියාවේ භූමිය තුලදී එහෙම දෙයක් වුණොත් ආරක්ෂාව සපයන්න ඕන කියලා. ඇයි ශ්‍රී ලංකාවේ විතරක් විශේෂයෙන් මේකටත් අර වගේම ඉන්දියානු සේවකීන් එන්න ඉඩ තියෙනවා කියන සැකය මේ වාක්‍ය හරහා අපිට එනවා. ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අපිට වගන්තියක් මේක ඇතුලේ දාලා තියෙනවා. 6 වෙනි වාක්‍යය බලන්න ෂෝක් එක. ව්‍යාපෘති සම්බන්ධයෙන් සේවයේ යොදවා ඇති ඕනෑම ඉන්දියානු ජාතිකයෙකු සඳහා ආදායම් බදු ගෙවීම ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවසන් කරන ලද ද්විත්ව බදු කරන වැළැක්වීමේ ගිවිසුමේ විධිවිධානවලට අනුකූලව සිදු කරන බවට සහතික කිරීම. ඩබල් ටැක්ස් වදින්න බෑ. ඉන්දියාවෙන් විතරක් මේ මිනිස්සුන්ගෙන් ටැක්ස් එක ගන්නම් උඹලා ගන්න එපා කියලා තමයි මේ කියන්නේ. ව්‍යාපෘතියට එන ඕනෑම ඉන්දියානු ජාතිකයෙකුට අපි කලින් වාක්‍යය කිව්වා ඔන්න එන්න පුළුවන් වෙයි හොදේ කියලා. මෙන්න බඩු එනවා. ඒ එනවා විතරක් නෙමෙයි එයාලා මේ රටේදී උපයා ගන්න මුදල් වලට මේ රටේ බදු ගහන්න බෑ. ද්විත්ව බදු කියන්නේ මේ රටේ සහ ඒ රටේ දෙකේම බදු වැදෙනවා නම් එක බද්දයි ගහන්න පුළුවන් දෙපැත්තෙම අය කරගන්නේ නැහැ. ලංකාවයි ඉන්දියාව අතර තියෙන සහයෝගීතාවයේ තරම කොතරම්ද කියලා දන්න අපිට මේකෙන් බදු ගන්න වෙන්නේ නැත්තේ අපිට ඒ බද්ද ඉන්දියාව විසින් ලබා ගන්න. මොකද මේවා යන්නේ ඉන්දියානු බැංකු වලටනේ. ලංකාවේ බැංකු වලට නෙවෙයිනේ. ඒ නිසා ඒ පුද්ගලයන්ගෙන් බදු ගැනීම සිද්ධ වෙන්නේත් නැහැ. එන මිනිසුන්ට ආරක්ෂාව එහෙම සපයලා අපි ආණ්ඩුවේ වේදම් කරලා ඒවට දාලා යටිතල පහසුකම් සලසලා දීලා අත පිහගෙන ඉමු. ඔන්න එනවා පරණ පුරුදු සෙල්ලම. 7 වෙනි වගන්තිය 8 වෙනි වාක්‍ය බලන්න. ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති තුල යහපත් විශ්වාසයකින් යුතුව සිදු කිරීමට හෝ සිදු කිරීමට අදහස් කරන ඕනෑම දෙයක් සඳහා ඉන්දියානු රජය විසින් ව්‍යාපෘති සම්බන්ධයෙන් යොදවන කිසිදු ඉන්දියානු පුද්ගලයෙකුට හෝ ජේවී සමාගමට ඒ කියන්නේ අපි අර කියපු ඒකාබද්ධ ව්‍යාපාර සමාගමට සහාය වන ඕනෑම දේශීය හවුල්කරුවෙකුට එරෙහිව කිසිදු නඩුවක් හෝ ක්‍රියාමාර්ගයක් නොපවත්වන බවට සහතික කිරීම. නඩු දාන්න බෑ. වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. ඒ ගැන සහතික කරන්න ඕන. අරකේ වගේ කලින්ම නෙමෙයි කියලා තියෙන්නේ. වාක්‍ය වටේ ගිහලා අතරින් පතරේ පොඩි වාක්‍යයක් දාලා තමයි මේ ගේම් එක ගහන්නේ. මේ වාක්‍ය එනකොටම මිනිස්සුන්ට තේරෙන්නේ නැපැයි මුන් මෙහෙම කරන්න හදන හින්දා තමයි මේ වාක්‍ය ඇතුළට දාන්නේ කියලා. එහෙම කරන්න හදන්නේ නැත්නම් මේ වගේ වාක්‍යයක් ඇතුළට දාන්න ඕනේ නැහනේ. නඩුවක් දාන්න බැරි. ඒ අදාළ වැඩකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැරි. අපිට පෙස්සමක් කරා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරි. ව්‍යාපෘතියක් මේ ලංකාවේ මීට කලින් තිබිලා තියෙනවද? දැන් ගිවිසුම් 3ක් කිව්වා. තුනේම මේ වාක්‍යය තියෙනවා. ඒ කියන්නේ ගිවිසුම් 3ටම අදාළව ලංකාවට එන ඉන්දිය ජාතිකින්ට එරෙහිව කිසිම පියවරක් නඩුවක් ගන්න බෑ. මේක හරියට එක්කම තමයි. එක්ක කියන ගිවිසුම ගිවිසුම් 7කට කඩලා තමයි මේ දාලා තියෙන්නේ. අපි ඊතුරු ගිවිසුම් 4ත් අරගෙන එක්කවල තියෙන ගති ලක්ෂණත් බලාගෙන අපි කතා කරමු මේ ගිවිසුම් සහ එක්ක එකට එකතු වෙන්නේ කොහොමද කියලා. මේ එක්ක තමයි මේ ගිවිසුම් 7න් ක්‍රියාත්මක වෙන්නේ කියලා පළවෙනි වරට අද අනාවරණය කරන්නේ අභීත එදිරිසිංහ කියලා මතක තියාගන්න. 7 2 10 ඒක තමයි ආතල් තවත් ශ්‍රී ලංකාවේ අදාළ නීතිවලට අනුව ඉන්දියාවේ රජයේ බලයලත් ආයතනය විසින් ව්‍යාපෘති සඳහා සම්බන්ධී වී සිටින ඉන්දියානු ජාතිකයන් සඳහා මෝටර් රථ සහ ගෘහ භාණ්ඩ ආනයනය කිරීමට අවසර දීම. මරු ටැක්ස් එක එන්නෙත් නෑ. මෝටර් රථේ ලංකාවෙන් ගන්නත් බෑ. ගෘහ උපකරණ ලංකාවෙන් ගන්නත් බෑ. ඒවත් ඉන්දියාවෙන් තමයි එන්නේ බඩු. මරු නේද ඒක? එහෙම තමයි වෙන්නත් ඕනනේ. ඒ එන මිනිස්සයා විතරක් නෙමෙයි එන්නේ. කාර් එකයි ගෙදර බඩුයි ඔක්කොම එක්ක එන්නේ. හරිනේ? ෂෝ. හිතන් ඉන්නවා නම් ඒවට එන ඉන්දියන් ජාතිකයින්ට වාහන විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවට එන ඉන්දියන් ජාතිකයින්ට වාහන රෙන්ට් එකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිනිස්සු අපේ ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ අරගෙන අපිට රටට ආදායමක් දෙයි. නෑ එහෙම වෙන්නේ නෑ. එයාලා ඒවත් එක්කම තමයි එන්නේ. 10 වෙනි වගන්තිය ආටිකල් 10 මේකේ තියෙන රහස්‍යභාවය ගැන මේකේ තියෙනවා මේ අවබෝධතා ගිවිසුමේ අදාළ පැවැත්මට සහ සාකච්ඡාවලට අදාළ තොරතුරු තෙවන පාර්ශවයක් වෙත අත් කරන්න අවශ්‍ය නැහැ කියන කාරණේ, සේවකයන් සමග කිසිවක් හෙලි කරන්න ඕනේ නැහැ කියන කාරණේ. හැබැයි අපිට කියන්න තියෙන ඕන දැන් ගිහිල්ලා ඉවරයි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය දැනගන්න ශ්‍රී ලංකාවෙන් මේක ලීක් වුණා. නැත්තම් අපිට එන්න විදියක් නැහැනේ.
ඔහොම තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව. ඔයාලට එහෙම කරන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි මේක. ළඟම ඉන්න මිනිස්සු බඩු එළියට දෙනවා මහත්තයෝ. 11 වෙනි කතාව. අර දෙකේ තිබ්බ යාළු මචං ෆිට් එක ආයෙනවා. හරිද? 11 වෙනි වගන්තියේ දෙවනි වාක්‍යය මෙම ගිවිසුමේ ඕනෑම විධිවිධානයක් පිළිබඳව අර්ථ නිරූපණය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම හෝ යෙදීම සම්බන්ධයෙන් ඇති ඕනෑම ආරවුලක් හිමිකම් පෑමක් හෝ වෙනසක් පාර්ශවයන් අතර අන්‍යෝන්‍ය උපදේශන හෝ සාකච්ඡා මගින් පරහන් ඇතුළේ දාලා තියෙනවා කිසිදු තෙවන පාර්ශවයක් හෝ විනිශ්චය සභාවකට භාජනය නොවි සද්භාවයෙන් සහ ඔවුන්ගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් සියලු පාර්ශවයන්ට සතුටුදායක සහ සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා විසඳනු ලැබේ. තෙවන පාර්ශව කතන්දර නැහැ, අධිකරණ කතන්දර නැහැ, වෙනත් විනිශ්චය සභා කතන්දර නැහැ. මොන හරි ගැටලුවක් වුණොත් අනේ මචං ප්ලීස් මචං පොඩ්ඩක් එන්න මචං මේක පොඩ්ඩක් විසඳගමු මචං අනේ අපිට කෙලවුණා මචං කියලා විසඳ ගන්න තමයි තියෙන්නේ. හැබැයි ඉන්දියාව තමයි බලවත්ම. ඕක නෑ මෙහෙම කරන් කියපුවම අපිට තටු අකුලගෙන මේ වැඩේ කරන්න වෙනවා. ඒක තමයි තිත්ත වුණත් ඇත්ත කතාව. 12 වෙනි වගන්තිය අවසන් වගන්තිය මේකේ එක ගැළවිල්ලක් තියෙනවා. 12 තුන්වෙනි වගන්තිය ඕනෑම පාර්ශවයකට අනෙක් පාර්ශවයන්ට මාසයක ලිඛිත දැනුම් දීමක් ලබා දීමෙන් මෙම අවබෝධතා ගිවිසුමෙන් ඉවත් විය හැකිය. මෙම අවබෝධතා ගිවිසුම අවසන් කිරීම පාර්ශවයන් විසින් වෙනත් ආකාරයකින් එකග නොවන්නේ නම් මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවිය හැකි ක්‍රියාකාරකම් වලට බලපාන්නේ නැත. මාසයක් ඇතුළත ලිඛිත දැනුම් දීමත් වෙලා අයින් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇතිවන බාහිරතාව වලට බලපාන්නේ නැත. කොහොමද ඒකේ සද්දේ? පුළුවන් නම් අයින් වෙන ඊට පස්සේ අපි බලා ගන්නම් කියලා නෙමෙයි කියන්නේ. කොහොමත් මේක හරියට එළි වුණාට පස්සේ එක්සත් අරාබිය අමීර රාජ්‍යවත් මේකෙන් අයින් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. මොකද මේ රට නම් ඉන්දියාවෙන් අයින් වෙලා අනේ මෙහෙමයි කියලා කියන්නේ නැහැ. මේ ගිවිසුම් හතර විරුද්ධව මේ රටේ මහජනතාව පාරට බහින්න ඕන. මේ රටේ පූජ්‍ය පක්ෂය මේ රටට ආදරය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේව අතර ගන්න ඕන දැන්. අපිට කරන්න පුළුවන් මේක දැනුවත් කිරීම පමණයි. ඒක ගන්න කවුරුත් නැත්තම් ඒ ගන්න නායකත්වයක් දෙන්නත් අපි සූදානම්. මේ ගිවිසුම ඉංග්‍රීසි, හින්දි සහ අරාබි භාෂෙන් මුද්‍රණය වෙලා තියෙනවා. ඒ සඳහා අත්සන් කරලා තියෙනවා. මේ රජයට සිංහල අමතකුනේ ඇයි කියන කාරණයක් අපි අහන්න ඕන. ඉන්දියාවේ පළමු භාෂාව වෙච්ච හින්දි වලින් අත්සන් කරලා තියෙනවා. එක්සත් අරාබි එමීර රාජ්‍යයේ පළමු භාෂාව වෙච්ච අරාබි භාෂාවෙනුත් අත්සන් කරලා තියෙනවා. මේක අර්ථක නිරූපණය කරනවා නම් ඉංග්‍රීසි භාෂාව පිටපත තමයි ගන්න කියලා සටහන් වෙලා තියෙනවා. අපි ඉතින් සුද්ධනේ නේද? ඒ හින්දා අපි ඉංග්‍රීසියෙන් තමයි වැඩ. මෙහෙම තමයි එනර්ජි හබ් එකේ ගිවිසුම සඳහන් වෙන්නේ. මේ ගිවිසුමත් අර කලින් ගිවිසුම් වගේම මේ රටට කිසිම ආදායමක් නැති ඉන්දියාවේ ආධිපත්‍යයට යට වෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කෙලවෙන ඇල්පෙනිති තුඩක ඉඳන් අවශ්‍ය භාණ්ඩ ඉන්දියානුවා විසින් මේ රටට අරගෙන එන ඔවුන්ට විරුද්ධව කිසිදු නඩුවක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න බැරි පොලිසියේ පැමිණිල්ලක්වත් දාන්න බැරි මේක තේරෙන භාෂාවෙන් අපි මෙහෙම කියමුකෝ. ඔය අදාළ භූමියේ වැඩේ යනකොට පුද්ගලයෙකුට වෙන හිරිහැරයක් සම්බන්ධයෙන් ඒ පුද්ගලයා අනිත් පැත්තට ඇවිල්ලි ඉවරලා ඒ ගේට් එක පැමිණිලි කරනවා. මෙතන ඉන්න ඉන්දියානු සිකියුරිටි ගාඩ් ඒ පුද්ගලයාට පහර දීලා එලවලා දානවා. ඒ පහර දීම ඒ සිකියුරිටි ගාඩ්ට පුළුවන් මේ ව්‍යාපෘතියේ උන්නතියක් සඳහා කරපු වැඩක් විදිහට අර්ථකථනය කරන්න. අර පුද්ගලයාට පොලිසියේ පැමිණිල්ලක්වත් දාන්න යන්න බෑ. ඒක තමයි අපිට මේකේ තේරෙන්නේ. මේක මෙහෙම නෙවෙයි නම් ආණ්ඩුව ජනතාවට කියන්න, පාර්ලිමේන්තුවේදී කියන්න ඊළඟ පාර්ලිමේන්තු දවසේ. අපි එතකොට පිළිගන්නම් මේක මෙහෙම නෙවෙයි කියලා. නමුත් සිංහල දන්න අපිට ඉංග්‍රීසි පොඩ්ඩක් හරි තේරෙන අපිට මේක කියවපුවාම දැනෙන්නේ මෙන්න මේක මෙහෙම තමයි කියලා. ඒ නිසා ඉතාමත්ම දරුණු ගිවිසුමක් නැවතත් ඒ වගේම ආණ්ඩුවට කියන්න ඕන මේසා වියදමක් කනිජ තෙල් ව්‍යාපෘතියට යොදනට වඩා මේ රටේ සුනිත්‍ය බල ශක්තියට පුනර්ජනනීය බල ශක්තියට මුළු ලෝකෙම දැන් යන්නේ එතෙන්ට මේ වැඩෙන් වෙන්නේ අපි තවත් සියවස් ගාණක් ආපස්සට යන්නේ. අපි කතා කරන්නේ රිනියුවබල් එනර්ජි ගැන. අපි කතා කරන්නේ ඩිජිටල් කරණය ගැන. අපි ආපහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකක් බදාගෙන තෙල් මත පදනම් වෙච්ච බලශක්ති කේන්ද්‍රයක් හදන්න හදනවා. කොච්චර කාලයකට මේ වැඩේ දුවයිද? ශ්‍රී ලංකාව වගේ රටක පිරිපහදු 3ක් හදලා ඇයි සපුකස්කන්ධ හදන්න බැයිද? පිරිසිදු කරන්න බැයිද? ඒක සංවර්ධනය කරන්න බැයිද? තියෙන පිරිපහදුව. ඒ නිසා ඉන්දියාවට යටත් වෙන්න ඕනකමට බොරු වැඩ කරන්න නැතුව මාසයක් කල් තියනවා මේකෙන් අයින් වෙන්න. අයින් වෙලා හරි කමන්නේ. ඔබේ අවසන් උත්සාහය හරි පෙන්වන්න. ඔබ මේ රටට මේ රටේ ස්වෛරීත්වයට මේ රටේ මහජනතාවට අසීමිතව ආදරය කරනවා කියන කාරණේ විතරයි. අනිත් ගිවිසුම් ටිකත් අරගෙන අපි ඉක්මනට එන්න. ගිහිල්ලා එන්න.